හරි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලැබ් 7 එක. ඒ කියන්නේ සොකට් එකට අදාළ මේ ක්වෙස්චන් එකක් තමයි කතා කරන්නේ. මේ සොකට්ස් වලට මම ක්වෙස්චන් එකක් හදාගත්තා. මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ මම අතර මේ එක්ස්ප්ලেইন එහෙම කරන්න යන්නේ නැහැ. මම මේ ඒ සොකට් වල ක්වෙස්චන් එක කොහොමද කරන්නේ කියලා තමයි මේ ගොඩම කියලා දෙන්න මේ try කරන්නේ. මේ සිම්ප්ලි මම නිකන් මේ ක්වෙස්චන් එක කොහොමද කරන්නේ කියලා නිකන් කියාගෙන එහෙම යනවා. මේ හරි මේක අපිට කියනවානේ මේ TCP server program එකක් මේ හදාගන්න කියලා. අපි එතකොට server එකටයි client එකටයි මුලින්ම මේ files දෙකක් හදාගන්න ඕනේ. හරිද? මේ server file එකයි client එකයි. ඒක අපිට මේ සාමාන්‍යයෙන් C program file එක දෙනවා. මේ විතර අපිට තියෙන එක import කරලා මේ Fedora එකට දාගන්න. හරිද? මේ මම මේ server එකේ client එකේ හදාගෙන තියෙන files එක මම එකත් මේ description එකේ දාන්නම්. මේ හරි එතකොට ඔයගොල්ලෝ කරනවා මෙහෙම සර්වර් එකට ගිහිල්ලා ලොග් වෙලා NMTV යන්න. ගිහිල්ලා activate connection ගිහිල්ලා net එක on කරගන්න. net එක on කරගෙන මේ client එකට යන්න. client එකට log වෙලා client එකෙත් terminal එක open කරගන්න. මේකෙත් NMTV ගිහිල්ලා ඔයාලගේ මේක මේ GUI එක නැත්තම් Fedora එකේ මේ මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන GUI එක. ඒකයි මෙහෙම NMTV එක. මේ නැත්තම් ඔයාලා මේ GUI නැත්තම් කරන්න ඕන මෙතනට ගිහිල්ලා settings ගිහිල්ලා මේ මෙතන settings වලට ගිහිල්ලා මෙතනින් on කරගන්න net එක. හරිද? ඊට පස්සේ මේ NM2 එකනොත් ඔතන activate කරන්න පුළුවන් ගිහිල්ලා ඔයාලා ඒක නැත්තම් අර විදිහට කරගන්න. හරිද? ඊට පස්සේ මේ Firefox යන්න. වෙබ් browser එකට ගිහිල්ලා මේ මම දැන් මෙතන මගේ මේ drive එකට ගිහිල්ලා මේක ගන්නම්. ඔයාලා මේ මම එමෙන්න link එක මේකට දාගෙන මේ එතනින් download කරගන්න. හරිද? හරි. මේ මම drive එකෙන් download කරගත්තා. ඊට පස්සේ මේ මෙතන මේ තියෙන files වලට ගිහිල්ලා downloads වලට ගිහිල්ලා මේ මෙතන මේ folder එක download කරගත්ත එක. මෙතන දැන් මේ files දෙකක් තියෙනවානේ. හරිද? මෙතන මේ server එක client එකේ තියෙන C files ටික C program එක. හරිද? අපි කරන්නේ දැන් මේකේ තියෙන file එක execute කරලා output එක ගන්න තමයි යන්නේ. මේ හරිද? මෙතන මේ නිකන් free space එකේ right click කරලා terminals දෙකක් open කරගන්න. හරිද? open කරගෙන මෙතන type කරන්න GCC -object server එක මේ කරලා අපේ ෆයිල් නේම් එක මෙතන තියෙන්නේ server එකට socketserver.c socketserver.c හරි ඒක කම්පයිල් වුණා මේ තින්නේ ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ මේ එක්සිකියුට් වෙලා තියෙන්නේ හරිද මේ මෙතනත් GCC -object client එකේ මේ ෆයිල් එකේ මේ name එක දාන්න socket client.c හරිනේ මේ දෙකම කම්පයිල් වුණා හරිද අපිට දැන් තියෙන්නේ මේ දෙක රන් කරලා බලන්න රන් කරන්නේ හැම වෙලෙම dot එකයි slash එකයි මුලින් දැන් server එක රන් කරන්න එපා server හරි server එක connect කරනවා දැන් මෙතන dot slash client හරිනේ මේ තියෙන මේ server එකේ කම්පයිල් වෙච්ච ෆයිල් එකේ තියෙන මේක අපිට මෙතනින් output වුණා මෙතන hello from socket අපිට දැන් මේ C program එකට ගිහලා බලන්න පුළුවන් මේ output එක තියෙන්නේ මේ තියෙන්නේ එතන මේ තියෙන්නේ
මේ hello from socket කියන එක තමයි මේ print වෙන්න ඕන. අතර මේ files ඔයාලට දෙයි මේ question එක කරද්දී මේ ඔයාලා දෙන විතර මේ දෙක import කරගෙන මෙතන මොකක් හරි දාන්න කිව්වොත් එහෙනම් මෙතන output එක දානවා. මේ ඉන්න ඕන එක කැමති එකක් දාලා මේ rename කරන්න මේ files දෙක rename කරලා මේ තියෙන file name එක මෙතනට දාන්න තියෙනවා. object එක server client එක හදලා මේ file name එක දැම්මා compile කරා.